ඉතින් අද මම පෙන්වන්න හදන්නේ මෙහි සල්ලි වලින් 100ක් මගේ අතේ තියෙනවා. ඒ කියන්නේ ස්ලොට් 100ක්. ඉතින් මේ 100ෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා කතා කරන්නේ පෙන්වන්න හදන්නේ. ඉතින් අපි අද ක්‍රිස්මස් වලට ඇවිදින්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මේ 100ෙන් මොනවද කරන්න කියලා මම පෙන්වන්නම්. ඉතින් මුලින්ම අපි යන්න හදන්නේ ෆිල්ම් එකක් බලන්න. ඉතින් ෆිල්ම් එකක් බලලා ඊට පස්සේ තමයි අපි ඊටු වැඩ මොනවද කරන්න තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා ෆිල්ම් එකක් බලලා තමයි ඉස්සරෝම අපේ ගමන ආරම්භ කරන්න හදන්නේ. දැන් ෆිල්ම් එකක් බලන්න තමයි අපි යන්නේ. අපි 4 දිනක් ආව ගමනට එක්කිනාට 100 ගානේ 400ක් එතකොට අරගෙන අපි ආවේ. දැන් ෆිල්ම් හෝල් එක ඇතුලේ ඉන්නේ. දැන් අපි ටිකට් ගන්නවා. ටිකට් අරගෙන ඊට පස්සේ ෆිල්ම් එක බලන ගමන් මොනවා හරි කන්න අරගෙන තමයි අපි යන්නේ. ඉතින් අපි ඉංග්‍රීසි ෆිල්ම් එක බලන්න ආවේ. ඉතින් අපි හෝල් එක ඇතුලේ ඉන්නේ. දැන් අපි ෆිල්ම් එක බලන්න තමයි යන්නේ. ඉතින් අපි බලමු ෆිල්ම් එක බලලා ඊට පස්සේ කොච්චර ඒක ෆිල්ම් එකට ගියාද කියලා මම ඊට පස්සේ පෙන්නන්නම්. දැන් ටිකට් ගත්තා ෆිල්ම් එක බලන්න යන්නේ. ඉතින් පොප්කෝර්න් එකකුත් ගත්තා. ඉතින් පොප්කෝර්න් එකත් අරගෙන තමයි දැන් යන්න හදන්නේ ෆිල්ම් එක බලන්න. ඉතින් ෆිල්ම් එකට බලලා ඉවරලා මම කතා කරන්නම් ඒක. ඉතින් දැන් ෆිල්ම් එක ඉවරයි. ෆිල්ම් එකටයි පොප්කෝර්න් එකටයි අපිට ඔක්කොටම ගියේ 125යි. ඒ කියන්නේ පොප්කෝර්න් එකක් 24යි. මෙහි සල්ලි වලින්. ඒතකොට ෆිල්ම් එකට ටිකට් එකකට ගියේ 16යි. ඉතින් එතන ඒ ගාන ගියා. ඊට පස්සේ අපි දැන් යන්න හදන්නේ ඇවිදින්න. ඊට පස්සේ අපිට අවශ්‍ය බඩු ඕනේ වුණොත් ඒ මොනවා හරි ගන්න පුළුවන්ද කියලා ඒක බලලා. ඉතින් ඇවිදින්න හදන්නේ. ඉස්සරහට අපි ඇවිදලා මොනවද කරන්න කියලා ඊතුරු සල්ලි වලින් අපි පෙන්වන්න හදන්නේ. දැන් මේ දවල් කාලේ අපි ඉන්න දැන් ඇවිදින්න ආපු ප්‍රදේශයේ ඉතින් දවල් කාලේ ඔයාලට මේ විදිහට පේන්නේ. ඉතින් රාට තමයි ලස්සන ඇත්තටම ලයිට් දාලා මෙව දකින්න හම්බෙන්නේ. ඉතින් අපි හවස් වෙනකන් ඉන්න පුළුවන් වුණොත් මොකද 3-4 වෙනකොට රෑ වෙනවා කරුවල වැටෙනවා. එතකොට පෙන්වන්න පුළුවන් වුණොත් අපි පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රෑ වෙලා පෙන්වන්න පුළුවන් වුණොත් එතකොට ඔයාලට ලස්සන බලා ගන්න පුළුවන් මේ ටවුන් එකේ ඇත්තටම කොච්චර ලස්සනද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. ඉතින් මෙහි සෙකන්ඩ් හෑන්ඩ් කඩ තියෙනවා. ඒ කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් කියලා කියන්නේ ඒවා හොඳටම හොඳ තත්ත්වයේ තියෙන බඩු තියෙනවා. ෆෝන් කඩ, එතකොට වෙනත් ඇඳුම් අරවා මේ හැම කඩයක්ම තියෙනවා. ඉතින් ඒ වගේ අපිට ඕන නම් හොඳ ඒ කියන්නේ හොඳටම තියෙනවා 90ක් විතර හොඳ මට්ටමේ තියෙන ඒවා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒවටත් අපි පොඩ්ඩක් ආව බලලා යන්න. ඉතින් ගත්තේ නෑ මොකෝ.
ඉතින් දැන් දවල් කාලේ අපි ඇවිදින්නේ දැන් රාත්‍රී කාලේත් අපි මේක ඇවිදින්න බලාපොරොත්තු වෙනවා මොකද රාත්‍රියේ තමයි ලස්සන තියෙන්නේ. ඉතින් දවල් කාලේ තමයි ඇවිදින්නේ. ඉතින් දවල් කාලේ ක්‍රිස්මස් එකට ඉතින් කොච්චර මේව හැඩ කරලා තියනවද ලස්සන. ඉතින් අපිට බලා ගන්න හැකියාවක් නැහැ. ඉතින් රැයට අපි පෙන්නන්නම් ඒ ගැන ඉතින්. ඉතින් දැන් අපි යනවා ඉතින් මේකේ ඇවිදගෙන යනවා ඉතින් බලමු ගිහිල්ලා ඉතින් අපි කට්ටියත් එක්ක ඉතින් ඇවිදිනවා ඉතින් දවල්ට නම් ඉතින් ලස්සන නෑ ඉතින් එහෙම ඉතින් ක්‍රිස්මස් ඉතින් රෑ කාලේට තමයි රාත්‍රී කාලෙත් තමයි ලස්සන ඉතින් අපි රාත්‍රියේත් ඉන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඉතින් අපි දැන් කෑවා උදේට ඉතින් කාලා දැන් යනවා ගිහිල්ලා බලමු මෙහෙත් තියෙනවා ඉතින් මෙහෙත් තියෙනවා ලොතරයි ඉතින් ඒව අපිට දැන් අපි නිකන් ටිකට් එක ගත්තා ඉතින් 10යි මෙහි සල්ලි වලින් සොටි 10ක් වෙනවා මේක හූරන එකක් මේකෙත් නිකන් අර අපේ අර මහජන සම්පත වගේ නිකන් අදින ලොතරයක් තියෙනවා අපි මේක හූරන් නිකන් අර ජොලියට වගේ අපි හීරුවා ඉතින් දිනුමක් නම් තිබුණේ නැහැ ඉතින් මේකට ස්ලොටි 10ක් වුණා ඉතින් අපි නිකන් හූරලා බැලුවා ඉතින් ඒකත් අවුලක් නැහැ ලොකු අත්දැකීමක් ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ මෙහි තියෙන ලස්සන ඒරියා එකක් වගේම මේ ඇලක් වගේ කියන ඇලක්ද ගඟක්ද ඉතින් ඒක කොහොමද දන්නේ නැහැ. ඉතින් ඒකක් තියෙනවා ලස්සනයි අවංකවම. ඉතින් මේකේ ලොකු බෝට්ටු වෙලාවකට යනවා ලොකු බෝට්ටු එහෙම යනවා. ඉතින් ලස්සනට හදලා තිනවා. තාම කන්ස්ට්‍රක්ෂන් වැඩ ටිකක් වෙනවා. ඉතින් ඉස්සරහට මීට වැඩිය ලස්සනට ඉතින් දකින්න හැකියාවක් තියෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඇත්තටම ලස්සන ඒරියා එක. අද ඉතින් අර සීතල හින්දා සීතල කාලෙට ඉතින් කට්ටිය පොඩ්ඩක් එනවා අඩුයි ඒ බලන්න ඇවිදින්න කරන්න කියන්නේ ඉතින් අපි ඉතින් උදෙන්ම පොඩ්ඩක් කෑවා ඉතින් මොකද 3:00 විතර වෙනකොට කරවල වෙන නිසා ඉතින් ඒරියා එක ඉතින් ලස්සන ඇත්තටම ඉතින් අපිට දකින්නත් පුළුවන් ඉතින් කට්ටිය නම් තව ටිකක් වෙනකොට වැඩි වෙයි ඉතින් ලස්සනයි ඔන්න දැන් අපි ඇතුළට මේ පෝට් එකක් ඇතුළේ එහෙම නැත්නම් බලකොටුවක් වගේ කෑල්ලක් තියෙන ඒරියා එකක් තියෙන. ඉතින් ඒ ඒරියා එක ඇතුළට තමයි දැන් යන්න රැත්තේ. රාත්‍රී කාලේ කොච්චර ලස්සනද ක්‍රිස්මස් එකට කොච්චර සාසලා තියෙනවද කියලා ඔයාලට දැන් පෙන්වන්න හදන්නේ. ඔයාලට දැන් දකින්න පුළුවන් කොච්චර ලස්සනට සරසලා තියෙනවද කියලා ක්‍රිස්මස් එකට. ඉතින් පෝලන්ඩ් වල ක්‍රිස්මස් කොහොමද සමරන්නේ කොයි විදිහට සමරන්නේ කියලා ඉතින් මේ කැලෙන් ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් කොහොමද ෆෙස්ටිවල් සීසන් එකට එයාලගේ සැරසිලි කොහොමද යුරෝප් වල තියෙන්නේ කියලා. ඉතින් ඒක ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් රාත්‍රී කාලයේදීත් ලස්සන්ට දාලා තියෙනවා ලයිට් ඉතින් ඒවා විශේෂ දේවල් ඉතින් කට්ටිය රාත්‍රියට තමයි ඉතින් මොකද ගමන් කරන්නේ ඇවිදින්නේ එන්ජොයි කරන්න විනෝද වෙන්නේ ඉතින් හැම හැදෙම වෙන්නේ ඉතින් ලස්සන ඒරියා එකක් ඉස්සරහට ගිහිල්ලා බලමු රාත්‍රියේදී කොච්චර ලස්සනට අපිට මේක දැක ගන්න හැකියාවක් තියෙනවා ඉතින් ඔයාලට දකින්න පුළුවන් දැන් ඒරියා එක කොච්චර ලස්සනට යාලා සරසලා තියෙනවද වෙනවද කියලා ඉතින් පොඩ්ඩක් පැහැදිලි නැතුව ඇති ලයිට් එකට ඉතින් ලයිට් එළියත් එක්ක ඉතින් ලස්සනට තියෙනවා ලස්සනට යාලා හැඩ ගස්සලා තියෙනවා බල්බ් දාලා ලස්සන කරලා ඉතින් පෝලන්ඩ් වල ක්‍රිස්මස් ඉතින් යුරෝප් වල ක්‍රිස්මස් වලට තමයි ඉතින් විශේෂ මොකද විශේෂයෙන්ම අපිට නිවාඩු දෙනවා විශේෂයෙන්ම ක්‍රිස්මස් වලට අපේ කම්පැනියෙන් සති දෙකකට එහා නිවාඩුවක් අපිට දීලා තියෙනවා ඉතින් ක්‍රිස්මස් එකට ඉතින් විශේෂ උත්සවයක් ඉතින් ක්‍රිස්මස් කියලා කියන්නේ විශේෂ එකක් ඉතින් යුරෝප් වලට වගේම ලෝකයටත් ඉතින් රාත්‍රියට ඔයාලට මේ රාත්‍රී කාලේ මේ විදිහට ලස්සනට දැක් ගන්න හැකියාවක් තියෙනවා ඉතින් නත්තල් වලට විශේෂ බස් එකේ ඉන්නේ දැන් යන්න හදන්නේ යන්න කියන්නේ දැන් 5යි හොඳටම 5:00 වෙලාව කරවල වෙලා තියෙන හොඳටම දැන් රෑ 10ට වගේ කරවල වෙලා තියෙන්නේ මොකද දැන් වින්ට් එකේ කලින් කරවල වෙන නිසා දැන් ඉතින් අපි ඔක්කොම වැඩ ඉවර කරා අපි වියදම් ගිහිල්ලා බලලා තමයි දැන් කීයක් ගියාද කියලා බලන්නේ මොකද අපි ස්ලොටි 100 ගන්න එක්කෙනෙකුට වියදම් කරන්න බලාගෙන ආවා ඉතින් මට පෙන්වන්න ඕනේ ස්ලොටි 100කින් අපිට මොන වගේ දෙයක් කරන්න පුළුවන්ද කියන කාරණේ ඉතින් ඒ ගැන තමයි මම පෙන්වන්න විශේෂයෙන්ම මේ වීඩියෝ එක මම කරන්න බලව ඉතින් ගිහිල්ලා බස් එකෙන් බැහැලා රූම් එකට ගිහිල්ලා මම ඉගෙන කතා කරන්න. ඉතින් දැන් අපි අද ගියේ ඒ කියන්නේ දැන් අපේ ගමන ඉවර වෙලා දැන් තමයි ආවේ. ඉතින් රෑ වෙලා තියෙන්නේ. ඉතින් රෑ වෙලා කියලා කියන්නේ ඉතින් අපි උදේ ගියේ මෙහි දැන් හවස අඩුම ගානේ 3:00 4 විතර වෙනකොට හොඳට රෑ වීගෙන එන්නේ කලවුරු වීගෙන එන්නේ. ඉතින් වින්ට් එකේ පොඩ්ඩක් කරවල කාලේ වැඩි යුරෝප් වලට
එළි වෙන්නේ සාමාන්‍යයෙන් 7:00 විතර වෙනකොට එළිය වැටිගෙන එන්නේ. ඉතින් කරුවල කාලේ වැඩි වින්ටර් එකේ. ඉතින් සමය එකේදී රස්නේ කාලේ කියන්නේ දවල් කාලේ වැඩි. ඉතින් ඒක නිසා කලින් කරුවල වෙනවා. 3:00 4 විතර වෙනකොට කරුවල වැටිගෙන එනවා. 4 විතර වෙනකොට 5 විතර වෙනකොට හොඳටම කරුවලයි සාමාන්‍යයෙන්. ඉතින් අපේ ගමන ගිහිල්ලා අපි දැන් ආවේ. ඉතින් මම කලින් ස්ලොටි 100ක් ගැන කිව්වා. ඉතින් අපිට ඔක්කොම ගාන හදලා බලනකොට අපි 4 දෙනාටම එක්කෙනෙකුට ගිහිල්ලා තියෙන්නේ 85යි. එතකොට අපි හොට් ඩොග් කෑවා. හොට් ඩොග් කියලා කියන්නේ මෙහි තියෙන කෑමක්. ඉතින් ඒ හොට් ඩොග් කෑවා. ඊට පස්සේ ෆිල්ම් එකක් බැලුවා. ඊට පස්සේ බස් එකක් අපි ගියේ තැනට බස් එකක අපි ගියේ. ඉතින් යන්නයි එන්නයි ස්ලොටි 20 එතන 40ක් ගියා. ඒ 40ක් තරනම ඊට පස්සේ අපි ටිකට් ගත්තා. ඉතින් ටිකට් හීරුවා. ඉතින් ඒවත් එක්ක බලනකොට අපිට ඉතින් ඇවිදලා ක්‍රිස්මස් ඒ කියන්නේ බලලා එන්න, ඒ පැත්ත බලලා එන්න, ඒව කරලා ෆිල්ම් එකකුත් බලලා එන්න ඔක්කොටම ගියේ ස්ලොටි 85යි. ඉතින් අවුලක් නැහැ. හොඳට විනෝද වුණා. මෙව වුණා. බලන්න ඕනි තැන් බැලුවා. ඉතින් ස්ලොටි 85න් අපේ අද ගමන ඉතින් අපි මේවා කරගත්තා. ඉතින් වැඩි වියදමක් නැහැ. ඉතින් ඉතුරු යුරෝප් රටවල් එක්ක බලනකොට පෝලන්ඩ් වල ලිවිං කොස්ට් හොඳයි. මම මොකද කලින් වීඩියෝ වලත් ඒ ගැන කතා කරලා තියෙනවා. ඉතින් ඒ ගැන තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඉතින් දැන් තමයි අපි රූම් එකට ආවේ. ඉතින් ඉස්සරහටත් තව වීඩියෝ එකකින් හමු වෙනකන් ඉතින් ගිහිල්ලා එන්නම්. ඉතින් හැමෝටම සුබ නත්තලක්. ඉතින් ඒ වගේම මතක ඇතු කුසුම් බ්ලොග් YouTube channel එක subscribe කරන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හමු වෙනකන් ජය වේවා.